පුංචි කාරණයක් විතරක් කියන්න. සියලු අකුසල් බැහැර කරනකොට හරි වැදගත් මාතෘකාවක් තමයි පින්නතුනි කට කියලා කියන්නේ. ඉස්සරලම කටට මොකද කරන්න ඕනේ? මෙව්ව හෙට ඉඳන් කරන්න ඕන හොඳ. එහෙම නැත්නම් ඔහු විඳගෙන ඉන්න එක තේරුම් නැහැ. හෙට ඉඳන් මම මේ කියන ඒවා කරන්න මතක තියාගෙන. එහෙම පිච්චයක්වත් තියදන් වෙන්නේ නැහැ. දැන් දවසට කුණුහරුප කීයක් විතර කියනවා? දවසට ඕනේ. සාමාන්‍යයෙන් තාතෝ කියලා කීපාරක් විතර දවසට කියනවා. කටවල් ඇරියොත් එව්ව නෙමෙයිද කියන්නේ? ඔයත්තන්ට පුළුවන් නම් හෙට ඉඳන් මම මේ කියන එක හොඳට අහගන්න, හොඳට මතක තියාගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්න බැයිද? එහෙම ඉන්න බැරි නම් ඇත්තටම ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. එයි වචනෙන් තමයි පින්නතුනේ මේක පටන් ගන්න. අපිට කේන්ති යන්නේ ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද? පැහැදිලිද වචනේ තියෙන බරපතල? ඒක බලන්න පුළුවන් යන ගමන් කාට හරි කියන්නකො තෝ කියලා. එහෙම නිකන් 7-8 දිනකට කියන්නේ එහෙම නෑ. හොඳ ගුටි කන්න. වාචාය සංවරෝ සාදු. ඔය වචන හරි සංවර වෙන්න ඕන පින්නතුනේ. පින්නතුනේ මෝ හොඳයි. ඊයේ කොහෙද බනලි? කොහොම හරි පූසෙ පැන්න මැද්දේ. පූස පැනලා ඉවරුනේ කෙලවරින්මයි. කොහොමද මැද්දට පූසෙ පැනගෙන යනකොට මිනිස්සු කෑ ගහලා බය වෙලා නැගිටලා බල්ලා දැක්කින්ද මට ඒක මතක් වුණේ. හරි ගෙවල් දොරවල් වල ඉන්නකොට හොඳට කට පරිස්සම් කරගන්න. පළවෙනි එක මම මේ කුඩාවැල්ලේ සත්පුරුෂ පින්නතුන්ට කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න. ඔය දැන් සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ උදේට ඇහෙන්නේම ඔය තොට දැන් එකපාරක් කිව්වා නේද? ඔය තොට ආයෙත් කියන්න ඕනේද? ඔය තෝ කියන එක ගෙවල් වල කී පාරක් කියනවා? ඔය හෙට ඉඳන් තෝ කියන එක නවත්තා. තව එකක් තියෙනවා. හෙට ඉඳන් කුණුහරුප කියන එක නවත්තා. ඔය ඇඟිල්ලක් උළුවස්සක හැප්පුණත් මොනවද කියන්නේ? කුණුහරුප කියන්නේ. දැන් මේ වෙනකොට කුණුහරුප කීයක් විතර ජීවිතේ කියලා ඇද්ද? කොහොමද 3ට වැඩිනේ නේ? ඊට වැඩි නැද්ද? කුණුහරුප පළල ඇති පගෝදි ගණන් ඔය කටවල් වලින්. පවුද පින්න? පින්නතුනේ. අනේකට කතා කරනකොට හිත නිමෙන්න හැදෙන්න කතා කරන්න. ඔය වචන දෙකෙන් පටන් ගන්න වෛරය කෙලවර වෙන්නේ කොහෙන්ද? ඔය සමහරු කියනවා නේද පින්නතුනේ? ඔය කියන්නේ තෝ කනවා කියලා කියන්නේ නැද්ද? අපූර්වට කියනවනේ තෝ කපනවා කියලා කියන්නේ නැද්ද? පින්නතුන් දන්නවද ඒක කොහොමද කෙලවර වෙන්නේ කියලා? දැක්කද අර පෞගේ දවස්වල අවුරුදු 5 නේද අර පැටියාගේ බෙල්ල කැපුවේ අම්මා.
කපලත් නෙමේ තිබ්බේ. ඒ පිහින් කපන්න බෑ. මම දැන් තියලා කොටන්න ඇති දෙතුන් පාර. කොහොමද පින්නතුනි පොඩි එකාගේ බෙල්ල තියලා කපන්නේ? මොන තරම් සංසාරේ වෛරයක් තියෙන්නද? මොන තරම් සංසාරේ කේන්තියක් පිරිමහන්න ඇද්ද? පින්නතුනි ශනික කෝපේ නෑ. මිනිස්සෙක්ගේ බෙල්ලක් කපන්න බෑ පින්නතුනි මේ රාත්තල් 20කවත් පාරක් වැදුන්නේ නැත්තම්. මේව හරි හයියයි. මාළුවට කී පාරක් කොටන්න ඕනද? බෙල්ලට කොච්චර කොටන්නද කියලා. වෛරය මිනිස්සු කියනව නේද? කටපත් අදිනව නේද? මරාගෙන මැරෙනව තොපි කියලා කියනවනේ. ඔවල් ලේසි නෑ පින්නතුනේ.